කොහොමද ඔයාලට? ඉතින් අද මම ආවා අල්විදා පාර්කේ වට රවුමක් දාලා යන්න. අවුව නම් බැහැලා තියෙන්නේ. ඉතින් සෙනගත් අඩුයි මේ දවස්වල. අද රාමදාන් වල අන්තිම දවසනේ. හෙට ඉඳන් දවස් 3ක් අපිට නිවාඩු ඔෆිස් වල. ඉතින් මම ආවා පොඩ්ඩක් රවුමක් දාලා ඇවිදලා කරලා යන්න. තව මේ රටේ ගොඩක් තැන් තියෙනවා ඇවිදින්න ඉතින්. බලමු ඉතින් වෙලාව තියෙන විදිහත් එක්ක ඇවිදිමු හැමතැනම. ඒ වගේම දැන් කටාර කිව්වහම අපිට සාමාන්‍යයෙන් නැවෙන්නේ නිකන් ලොකු කාන්තාරයක් තියෙන නිකන් එහෙම රූපයක් නේ අපේ ඔළුවේ මැවෙන්නේ. ඉතින් අතරම මේ රට ගොඩක් ලස්සනයි. ලස්සන තැන් තියෙනවා. ඩෙසර්ට් පැත්තක් තියෙනවා ඉතින්. ඒ වුණාට අර මෙහි FIFA World Cup එකට කලින් මේ රට ගොඩක් දියුණු වුණා. දැන් ගොඩක් ලස්සන තැන් තියෙනවා මෙහි. ඉතින් අපිට හම්බෙන ටයිම් එකත් එක්ක අපි බලමු පුළුවන් තරම් ගොඩක් ඇවිදලා කරලා හොඳ වීඩියෝස් ටිකක් අරගෙන හදාගන්න කොහොම හරි. හොඳ වීඩියෝස් ටිකක් මේ ගල් ජාතියේ පාක් එකේ හැමතැනම තියෙනවා. තනකොළත් එක්ක තිබ්බාම ගොඩක් ලස්සනට ඈතට පේනවා. ඒක නිසා වෙන්නේ නැති. මේ රටේ ගොඩක් අය ඉතින් මෙහෙට ජොබ් කරන්න ආපු අයනේ. ඉතින් ඒකාකාරී ජීවන රටාවක් තමයි හැමෝටම තියෙන්නේ. උදේ වැඩට යනවා, ආපහු හවස වෙලෙ නිදා ගන්නවා, ආයෙ උදේ වැඩට යනවා. ඕකනේ ඉතින් මේ ලයිෆ් එක. ඉතින් අනිවාර්ය දවසක් හම්බුනත් නිදා ගන්න එක තමයි ගොඩක් අය කරන්නේ. ඉතින් මේ වගේ තැනකට આવුත් ඉතින් එයාලගේ අර ප්‍රෙෂර් එක රිලීස් කරගන්න හොඳ තැන් තමයි ඉතින් මේවා. ඉතින් මේවා තියෙන්නේත් ඒකට තමයි. ගොඩක් අය ඉතින් මේකට ඇවිල්ලා ජොගින් කරනවා, එක්සර්සයිස් කරනවා. මේ ප්‍රයෝජන ගන්න අය ගොඩක් ඉන්නවා ඉතින් ඇත්තටම. ඒ වගේම යාළුවොත් එක්ක ඇවිල්ලා මෙහි තියෙන බාබකියු ඒරියාස් බුක් කරගෙන ඇවිල්ලා යාළුවොත් එක්ක එන්ජොයි කරන්න. ඒ වගේ දේවල් වලටත් මේ පාක් එක ගොඩක් යූස් කරනවා කට්ටිය. ඉතින් හවසට ගොඩක් ලස්සනයි. උදේටත් එහෙමයි. මෙහි තියෙන අවුවට ඔරොත්තු දෙන විදිහට මේ ගස්වලට වෝටර් සප්ලයි ලයින්ස් දීලා එහෙම ගොඩක් හොඳට නඩත්තු කරගෙන යනවා. මොකද මෙහි ගස් කියන්නේ මෙහි මාර වටින දෙයක්. ලංකාව වගේ නෙමෙයි. මොකද නිකන් සාමාන්‍ය පොළොවේ හැදෙන්නෙත් නැහැනේ. ඒක නිසා මේගොල්ලෝ හොඳට වතුර සප්ලයි එකක් දීලා හොඳට නඩත්තු කරලා මේවා හොඳට ආරක්ෂා කරගෙන මේ පාක් ටික තියාගෙන ඉන්නවා. මෙහි තියෙන හැම පාක් එකක්ම මේ වගේ තමයි. ඉතින් මල් වලට කැමතියට මෙහි આવොත් ඕන තරම් මල් බලා ගන්න පුළුවන්. මේ පාක් හැම එකේම හොඳ එක එක ಜಾති වර්ගවල මල් තියෙනවා. මම නම් මල් ගැන ලොකු විස්තරයක් හරියට දන්නේ නැහැ. ඉතින් ඒවට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් ආවොත් මෙහි ගොඩක් බලා ගන්න පුළුවන්. හොඳට මෙහි නඩත්තු කරගෙන යනවා මල් වර්ග එහෙම. ඒ වගේම නිවාඩු දවස්වලට එක එක ඉවෙන්ට්ස් මෙහි තියෙනවා. ඉතින් ඒවා තියෙන ඒරියාස් තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් දැන් මේ වෙනකොට ගොඩක් හවස් වෙලානේ මෙහි. ඉතින් හරියට පේනවද දන්නේ නැහැ. ඉතින් මම පාක් එකේ ගොඩක් ඇවිදලා කරලා ඉවර වෙලා ඒ පාක් එකෙන් එළියට ආවා. ඇවිල්ලා සුක්කා ගිෆ් එක පැත්තට පයින් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් වර්ල්ඩ් කප් එකේ ඩෙකෝ ටිකත් බලාගෙන මේ හරිය ටික වෙලාවක් ඉඳලා මම ගියා මෙට්‍රෝ ස්ටේෂන් එකට. ඉතින් මේ හරිය පොඩ්ඩක් නතර වෙලා චාය එකක් එම ගහලා පොඩි රෙස්ට් එකක් අරගෙන ගමන එන් කරන්න තමයි හදන්නේ මේ.